ලංකාවට තරුණ පිරිස හිතන් ඉන්නේ පිරිමියෙක් වෙනවා කියන්නේ වයසින් වැඩි කෙනෙක් කියලා. එහෙම නැත්නම් සල්ලි හොදට හම්බ කරන එක, ජිම් එකේ පොඩක් හදා ගන්න එක, මෙන්න මේ දේවල් වලින් තමයි පිරිමියෙක් වෙනවා කියලා ගොඩක් අය වැරදිට හිතන් ඉන්නවා. හැබැයි ඔයාලා තැනකට ගියාම දැකලා ඇති ගොඩක් වෙලාවට හොඳට සල්ලි තියෙන, හොඳට ඇග තියෙන මිනිස්සු වුණත් කිසිම පෝර්ෂයක් නැති විදිහට හැසිරෙනවා. ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති. සමහරලාට මහලුකු සල්ලියක් නැති, මහලුකු ඇයක් නැති මිනිස්සු වුණත් සමාජයට බැස්සට පස්සේ තමන්ගේ කතාවෙන් සහ තමන්ගේ ගමනේ එදිරින හැම පුද්ගලයෙක්ගේම ආකර්ෂණ දිනා ගන්න හැටි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ලස්සන රහස ගැන. කොහොමද පිරිමියෙක් මැචුර් වෙන්නේ? මොන සුදුසුකම්ද තියෙන්න ඕනේ? මොන ආකල්පද තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න ඕනේ? මොන දේවල් දෙයක් ෆලෝ කරන්න ඕනේ? ඉතින් මෙන්න මේ දේවල් ලස්සනට අද වීඩියෝ එකේදී මම ඔයාලට ෂෙයා කරගන්නවා. ටිප් නම්බර් 1 the warrior mindset. සමහර කෙනා පිරිමියෙක් වුණාම අහිංසක වෙන්න ඕනේ කියලා. තාත් සමහර කෙනා පිරිමියෙක් වුණාට පස්සේ ඕනෙම කෙනෙක්ගේ ෆයිට් කරගන්න පුළුවන් විදිහ හොඳ ගට් එකක්, හොඳ හැකියාවක් තියෙන්න ඕනේ, රණ්ඩු කරන්න ඕනේ, තමන්ගේ දේවල් ලබා ගන්න ඕනේ කියලා. ඇත්තම කතාව ওই දෙකම නෙවෙයි. ඇත්තම කතාව තමයි ඔයා ඔය දෙක මැදින් ඉන්න ඕන කියන එක. ඒ කියන්නේ මේ සමාජය ඇත්තටම කුරුළු සමාජයක්. ඉතින් මේ සමාජය ජීවත් වෙනකොට ඔයාට ගොඩක් අර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔයාට හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාගේ සතුරත් එක්ක සටන් කරන්න, ඔයාට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න, මානසික ශක්තිය ඔයාට තියෙන්න ඕනේ, කායික ශක්තිය ඔයාට තියෙන්න ඕනේ. ඒ හැකියාව ඔයාට තියෙන්න ඕනේ. හැබැයි ඒ හැකියාව තියෙන්න ඕනේ කන්ට්‍රෝල් එකත් එක්ක. අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන විදිහට කෑ ගහන්න ගිහිල්ලා, රණ්ඩු වෙන්න ගිහිල්ලා ඒ වගේ දේවල් කරන එක නියම පෞරුෂත්වය නෙවෙයි. නියම පිරිමියා තමන්ගේ ශක්තිය, තමන්ගේ නියම එනර්ජි එක දාන්නේ ජිම් එකේදී. එහෙම නැත්තම් තමන්ගේ බිස්නස් එකක් ගොඩනගා ගද්දි. එහෙම නැත්තම් තමන්ගේ පවුල ආරක්ෂා කරනකොට. එහෙමත් නැත්තම් ඔයාගේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් එනකොට විතරයි නියම පිරිමියෙක් කියන කෙනා තමන්ගේ ශක්තිය එළියට පෙන්වන්නේ. දෙවෙනි කාරණාව තමයි escape in the victim trap. ඉතින් ඔයාලා ගොඩක් කරට දැකලා ඇති. හොඳට සල්ලි තියෙන කොල්ලෙක් දැක්කම එහෙම නැත්තම් තමන්ගේ තාත්තගේ සල්ලි වලින් හරි තමන්ගේ පවුලේ සල්ලි වලින් හරි ලස්සන වාහනයක් පදින කොල්ලෙක් දැක්කම එයාට අනන්තවත් ඇගිලි දික් කරනවා. ආ මේක උඹේ තාත්තගේ සල්ලි, මේක අරයාගේ සල්ලි, මේක පවුලේ සල්ලි, මේක කුඩු සල්ලි. ඒ වගේ අනන්තවත් ඇගිලි දික් කරනවා. ඒකම තමයි තමන්ට දෙයක් කරන්න ගිහුවම කියනවා මගේ තාත්තට සල්ලි නැහැ, අපේ පවුලේ සල්ලි නැහැ, එහෙම නැත්නම් මට ජොබ් එකක් නැති, මේ රටේ තියෙන ප්‍රශ්න නිසා নানা ප්‍රකාර දේවල් යාළුට කියන්න පුළුවන් තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරන්න. හැබැයි හයි වැලියු එකක් තියෙන පිරිමි කවදාවත් අනුන්ට ඇගිල්ල දික් කරන්නේ නැහැ. උන් දන්නවා තමන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ තමන්ගේ අතේ කියලා. ඉතින් ඔයත් මේ වගේ මිඩල් ක්ලාස් ෆැමිලි එකක එහෙම නැත්නම් මහ ලොකු ගෙදරින් සල්ලියක් නැති, එහෙම නැත්නම් ගෙදරින් ලොකු සපෝට් එකක් වඩ දෙන කෙනෙක් නම් බය වෙන්න එපා. මොකද මේක තමයි ඔයාගේ ජීවිතේ වඩ දෙන ලොකු මොටිවේට් එක. මොකද සමහරවිට අපිට අපේ ෆැමිලි එකෙන් හැමදේම ලැබුණට පස්සේ අපි දන්නේ ඒ දේවල් ආයේ මුලින්දන් ලබා ගන්න විදිය. හැබැයි ඔයාට පුළුවන් ඔයා මුලින්දන් ඉඳලා ලබා ගන්න පටන් ගත්තොත් එහෙම ඔයා කවුරුද වැටුනොත් එහෙම ඔයාට ආයේ පාරක් මුලින්දන් නැගිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා කවදාවත් පැකිලෙන්න එපා. ඔයා මිඩල් ක්ලාස් කෙනෙක් නම්, ඔයා සෙකන්ඩ් ක්ලාස් කෙනෙක් නම්, ෆස්ට් ක්ලාස් අරම මේක ට්‍රේන් එකක් නෙවෙයිනේ. ඒවා ගැන ඔයා පැකිලෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ලස්සන ගමනක් යන්න. තුන්වෙනි ටිප් එක තමයි ඉමෝෂනල් ග්‍රවුන්ඩින් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ගැහැණු ළමෙක් හරි ඔයාගේ පවුලේ කෙනෙක් හරි මොකක් හරි ප්‍රශ්න කියනවනේ, එහෙම නැත්නම් එයාලට මොකක් හරි ප්‍රශ්නයක් දාපු ගමන් ඔයාලා පැනික් වෙනවා නම්, ඔයාලා එකපාර ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඔයා නියම පිරිමියෙක් නෙවෙයි. මැචුවර්ඩ් පිරිමියා කියන්නේ නිකන් කුණාටුවක් අස්සේ තියෙන ලස්සන ප්‍රතිපාකාරයක් වගේ. කවුරු හරි ඔයාලට කෑ ගැහුවොත් එහෙම ඔයාලට පුළුවන් නම් නිශ්ශබ්දව එයා බලන් ඉන්න. එයාත් නිකන් එකපාර ගේමට යන්නේ නැතුව අන්න එතනදී ඔයා කැපී පේනවා. ඔයා එතනදී කලබල වෙන පුද්ගලයෙක් විදිහට ඔයාගේ ස්ටේටස් එක පේනවා. මොකද හැම මිනිහෙක්ම ආකර්ෂණය වෙන්නේ කිසිම ප්‍රශ්නයක් ආවත් නොසලී ඉන්න මනුස්සයන්ට. ඉතින් එහෙම නොසලී ඉන්න නම් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් පැනික් වෙලා ඒකට ක්‍රියාමාර්ග අරන් හරියන්නේ නැහැ. යොසීමෙන් කටයුතු කරන්න ඕනේ. හතරවෙනි කාරණාව තමයි the power of leverage කියන්නේ. ඒ කියන්නේ සමහරවිට ඔයා හිතනවා මම අද පැය 20 තරම් පැය 20ක් වැඩ කරා, මම පැය 18ක් වැඩ කරා, පැය 16ක් වැඩ කරා. ඉතින් මේ වගේ ඔයා කොච්චර හાર્ඩ් වර්ක් කරත් සමහරවිට ඔයාගේ ජීවිතේ දියුණුවක් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පැය 20 ඔයාට පුළුවන් පැය 100ක්, පැය 200ක්, පැය 300ක් කරන්න. කොහොමද ඒක කරන්නේ? ඔයාට පුළුවන් සිස්ටම් එකක් බිල්ඩ් කරන්න. ඒ කියන්නේ ඔයාගේ ලෙවරේජ් එක වැඩි කරගන්න. ඔයාට පුළුවන් සිස්ටම් එකක් බිල්ඩ් කරලා ඔයා වෙනුවෙන් මිනිස්සු වැඩ කරන මට්ටමට ඔයාගේ ජීවිතේ පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කරන්නේ සිස්ටම් එක රන් කරන විතරයි. සිස්ටම් එක ඇතුළේ ඉන්නේ තවත් මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ටත් වාසියක් ලැබෙනවා. ඔයා වෙනුවෙන් වැඩ කරාට පස්සේ ඔයා ඒ මිනිස්සුන්ට සැලරි එකක් පේ කරනවා. ආර්ථිකය ශක්තිමත් කරගන්න, ඔයාගේ හැකියාව ශක්තිමත් කරගන්න ඔයාට කරන්න පුළුවන් දේ. ඔයාට මේ ලෝකෙින් දෙන්න පුළුවන් දේවල් වැඩිපුර දෙන්න ඒ වගේ සිස්ටම් එකක් හදුවට පස්සේ පුළුවන්. එහෙම නැත්නම් පැය 20 තරම් වැඩ කරා, මම පැය 20ක් වැඩ කරා, මම පැය 16ක් වැඩ කරා, මම පැය 18ක් වැඩ කරා කියන කිය මේ හැමදාම හાર્ඩ් වර්කින් කරන එක නෙවෙයි නියම පිරිමකම කියන්නේ. ඉතින් මේ දේවල් ඔයාගේ ජීවිතය ඇතුළත් කරගන්න. මොකද මේ වගේ සිස්ටම් එකක් ඔයාලා බිල්ඩ් කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලස්සන කරගන්න ඔයාට අනිවාර්යෙන් පුළුවන්. හයවෙනි කාරණාව තමයි ද හලෝ ඉෆෙක්ට් කියන්නේ. අර සින්දුවකුත් තියෙනවානේ මොකක් සින්දුව? පිටකවරෙන් මිනිස්සු මයින්ඩ් බෑර මොකක් කරේ ගත්තේ
අන්නේ කවුරු මොනවා කිව්වත් ඉස්සෙල්ලාම ලංකාවේ මිනිස්සු නෙවෙයි ලෝකෙින් හැම මිනිහෙක්ම අපිව මයින්නේ අපිව ජජ් කරන අපේ තියෙන අපියරන්ස් එකකින්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ පර්සනල් ගෲමින් එක අනිවාර්යෙන්ම වැදගත්. මිනිහෙක් වදියා බලනකොට ඔයාලා රැවුල් ලස්සන කපලා නැත්තම් කොණ්ඩේ ලස්සන පීරලා නැත්තම් දත් මැදලා නැත්තම් මේ වගේ දේවල් ඔයාට කරලා තිබෙන්නේ නැත්තම් ඒ මිනිහට ඔයාගෙන තියෙන ආකර්ෂණ නැති වෙලා යනවා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක සෑහෙන වැදගත්. ඔයා මිනිහෙක් කවුරුද හම්බුනට පස්සේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයයි ගෲමින් ගැන ලොකු අවධානයක් යොමු කරන්න. ලස්සන ඇඳුමක් අදින්න, ලස්සන කලර්ස් මැච් කරලා ඇඳුම් අදින්න, ජිම් එකට ගිහලා එක පොඩ්ඩක් ෂේප් කරගන්න. ඉතින් මේ දේ අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයාගේ පෞරුෂය ලස්සන ඉස්මතු වෙන්න. හත්වෙනි කාරණාව තමයි purpose over everything කියන්නේ. personally මටත් තාම හරියටම ගොඩ දාගන්න අමාරුන දෙයක්. මම සෑහෙන ස්ට්‍රගල් කරනවා මේකත් එක්ක. ඉතින් මේ ටිප් එක මටත් සෑහෙන අදාළයි. මොකද්ද මේ? මේකෙදි වෙන්නේ ගොඩක් වෙලාවට අපි අපේ අරමුණු අනිත් මිනිස්සු නිසා එහෙම නැත්නම් තමන්ගේ යාළුවෝ නිසා, තමන්ගේ පවුලේ නිසා, ඒක මං කියන්නේ අනවශ්‍ය විදියට එහෙම නැත්නම් තමන්ගේ ළඟම ඉන්න කට්ටිය නිසා, එහෙම නැත්නම් තමන්ගේ ටොක්සික් යාළුවෝ නිසා අපේ purpose එක පහළට දාලා අපි යාළුවෝ වෙනුවෙන් වැඩ කරන්න යනවා. ඒකෙන් හිතන්නකෝ ඔයාලා ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කම්ප්ලීට් කරනවා අනිවාර්යෙන් ඒ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ඔයා දන්නවා ඒකට අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕනි කියලා. හැබැයි ඔයාගේ යාළුවෙක් ඔයාට පොඩි පාටි එකකට ඒවා යන්න වරේ මචං. එහෙම ඒකට බස සමහරව පළවෙනි පාර බෑ කියනවා. දෙවෙනි පාරක් බෑ කියනවා. තුන්වෙනි පාරක් බෑ කියනවා. හැබැයි යාළුවා එන්න කියනවා එන්න නෑ යන් ගිහිල්ලා මද විතරනේ මොකද්ද බං සමහරව ඔයා චාට් එක ගන්න පුළුවන්. මේ දේවල් වලදී ඔයා හැලිලා කියන්නේ එහෙනම් අදට විතරක් කියන්කෝ කියලා ඔයා තියෙන්නේ ගන්නවනම් ඔයා අනිවාර්යෙන් මැචුවර්ඩ් පිරිමේක් නෙවෙයි. මැචුවර්ඩ් පිරිමේක් කියන්නේ එයා අනිවාර්යයෙන්ම තමන්ගේ පර්පස් එකට තමයි මුල් තැන දෙන්නේ. තමන්ගේ අරමුණු වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. තමන් වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාගේ අරමුණු වලින් වැඩ කරනකොට ඔයාගේ බර්ත්ඩේ පාටිස් මග අරගෙන පුළුවන්, ට්‍රිප් මග අරගෙන පුළුවන්, ෆැමිලි ට්‍රිප් මග අරගෙන පුළුවන්. ඉතින් මේක ගොඩාක් සැක්‍රිෆයිස් වල කරන්න වෙනවා. ඩේ ඔෆ් ඩිල්ෂන් එකේ වීඩියෝ එකකදී ලස්සන කතාවක් කියන NTF කරන කාලේ යාගේ පවුලේ කෙනෙක්ගේ බර්ත්ඩේ එකට යා උඩේ දම් පහළට ආවේ නැහැ කියලා. ඉතින් හිතන්න ඒ මිනිස්සු ඔච්චර දුර සාර්ථක වෙනන කොච්චර යාලා කැපකිරීමක් කරන්නේ නැද්ද? ඉතින් ඒ වගේ ඔයාට නියම මැචුවර් පිරිමෙක් වෙන්න ඕන නම් මේ වගේ සැක්‍රිෆයිස් කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. මං හිතනවා අද දවසේත් මං ඔයාලට ලස්සන කන්ටෙන්ට් එකක් ෂෙයා කරගත්තා කියලා. ඉතින් අද මං කරුණු 6ක් ඔයාලට ෂෙයා කරගත්තා කොහොමද ඔයා මැචුවර් පිරිමෙක් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඊළඟ සතියේ හම්බෙමු. ඉතින් කන්ටෙන්ට් හොඳ නම් subscribe කරලා like කරලා channel එකත් එක්ක settle වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.